ඉස්සර නම් වෙසක් බලන්න යන්නේ අපේ බෞද්ධයෝ වැඳ පුදා ගන්න. ඒතර බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්න අපේ උන් යන්නේ. හැබැයි අපි ගිහිල්ලා වන්දනාමාන කරන්න යන්නේ. දැන් ඉන්න පොඩි ඇච්ච කොල්ලෝ මෙන්න මෙහෙම තමයි වෙසක් බලන්න යන්නේ. වෙසක් බලන්න ගිහිල්ලා මෙන්න චුට්ටක් බලන්නකො මේක. දැන් එන්න හුජ්ජ කොල්ලෝ මුන් පේනවනේ. මුන් කරන වැඩ මුන් තනිකර මුන් කඩිසමේ තමයි මුන් මේ හුජ්ජ කරගන්නේ. ගිහිල්ලා අරුවට ගිහිල්ලා හෙල්මට් එකෙන් ගහලා ඌ මරන්න හදනවා එතන. මොලයක් කියන එකක් නැද්ද? උඹලා ඔය හෙල්මට් එකෙන් ඌට ගහලා ඌ මැරලා ගිය ගමන් උඹලා පළයලා පොලිසියට. ඊට පස්සේ උඹලා ගිහිල්ලා ඇතුළට එක එක යනකොට ඔන්න උඹලගේ අම්මා තාත්තා අඬාගෙන මගේ පුතා නෙමෙයි මෙහෙම කරලා තියෙන්නේ. ඔන්න අල්ලපු ගෙදර එකා තමයි මෙහෙම කරලා තියෙන්නේ. අනේ මගේ පුතා බේරලා දෙන්න. එහෙම හරි අහිංසකයා. ඔන්න කියලා උඹගේ අම්මා තාත්තා ඔන්න අඬාගෙන යන පොලිසියට. ඇයි වැරද්ද කරලා තියෙන්නේ? හදපු අර ගොන් හරකනේ. ඒ නිසා මේ වගේ දේවල් කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් මිනිහෙකුට වැරද්දක් කරාට පස්සේ කේන්ති යනවා. ඒක අපිට සාමාන්‍ය දෙයක්. කේන්ති යනවා. හැබැයි කේන්ති ගියා කියලා මිනිහෙක් කනට ගැහුවා කියලා මේ වගේ මෝඩ තිරිසන් වැඩ කරන්න හදන්න එපා. ඕක ඔය හෙල්මට් එකෙන් ගහපෙලා අර ඔළුවටම ගහන්නේ. ඌ මැරලා ගියා නම් එහෙම සමහර මැරලත් දන්නේ නැහැ ඉන්නේ. මේක හැමතැන Facebook එකේ අන්තර්ජාලේ සෑම තැනක මේ වෙලාව වෛරල් වෙනවා. නමුත් මේක මේ වෙලාවට මැරලා ගිහලා හිටියොත් එහෙම ඊට පස්සේ කාලා වරංගු ඇතුළට ගිහිල්ලා මල්ලියේ නංගියේ අක්කේ අයියේ අම්මේ තාත්තේ චුට්ටක් හිතන්න යම් කිසි දෙයක් කරන්න කලින් දෙපාරක් තුන් පාරක් හිතපල්ලා නැත්නම් උඹලට අවසාන හිරේ විලංගු läගලා තමයි ඉන්න වෙන්නේ. මාංචු දාගෙන ඉන්නකොට උඹලගේ අම්මා තාත්තා අඬනකොට වේදනාවක් ගන්නකොට උඹලා කොහොමද දරාගෙන ඉන්නේ? ඒක චුට්ටක් හිතපල්ලා පොඩ්ඩක්. මේ හිතන්න තමයි මේවා කියන්නේ. කරන්න එපා කියලා. මේ වගේ දේවල් කරන්න එපා කියන එක නිසා තමයි. වෙසක් බලන්න ගියා නම් වෙසක් බලලා බුදුන් වැඳලා පාඩුවේ වරෙලා ගෙදර. බයික් එක ගියත් ඒක ස්පීඩ් එක යනවා එක්කෝ ඒක ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා හැප්පෙනවා. ඊට පස්සේ අතප්පයක් කඩාගෙන ඉන්නවා. ඊට පස්සේ උඹලගේ අම්මා තාත්තා උඹලගේ දරුවෝ ටිකයි තමයි පව්. කසාද බැඳලා ඉන්න සමහරක් උන්ට කසාද බැඳලා ඉන්නව තමන්ගේ දරුවෝ ටිකව මතක නැහැ. අරක්කු බිව්වොත් එහෙම කසිප්පු ගැහුවොත් එහෙම උගේ ඇඟේ ඉන්න යකා එළියට එනවා. යකා එළියට ඇවිල්ලා ඉවරලා ඒක කරන දේවල් ඌවත් දන්නේ නැහැ. ඌට තේරෙන්නේ නැහැ ඌ කරන දේවල්. මේ ඇත්ත දේවල් කියන්නේ මේ සමාජයේ දකින්න දේවල් මේ කියන්නේ. ඒ නිසා මේ හැදෙන්න කියන්නේ මෙහෙම දේවල් කරනවා නම් අනිවාර්යෙන් මේ දේවල් නවත්වා ගන්න බලන්න. නැත්තම් ඔබම තමයි පුතේ අසරණ වෙන්නේ. මේ අසරණ වෙන්න කලින් තමයි කියන්නේ මිනිහෙකුට ගහන්න තබා අතක්වත් උස්සන්න හදන්න එපා. වැරද්දක් කරන්න පුළුවන් උපරිම බේරෙන්න බලන්න උපරිම උත්සාහ දරන්න. කිසිම කෙනෙකුට ගහන්නවත් යන්න හදන්න එපා. නැත්තම් උඹලා හිරේ විලංගු läගලා උඹලගේ අම්මා තාත්තයි උඹ කසාද බැඳලා ඉන්න උඹගේ බිරිඳයි උඹගේ දරුවෝ ටිකයි පව්. දෙපාරක් තුන් පාරක් හිතපන් මේ වගේ දේවල් කරන්න කලින්. අර මිනිහෙකුට අතක් උස්සලා හෙල්මට් එකෙන් ගහලා ඔළුව පළල අවසානයේ එක මැරිලා ගියොත් එහෙම මිනිවරුන් චෝදනා වලට ඇතුළට යන්න හදන්න එපා. මේ රටේ වෙන අත්දැකීම් අනුව තමයි දකින දේවල් අනුව තමයි කියන්නේ. තිරිසන් වැඩ කරලා අවසානයේදී තමන්ගේ නම විතරක් කැත කරගන්න හදන්න එපා. කේන්ති යන්න පුළුවන් ඕනෙම මිනිසුන්ට කේන්ති යනවා යම් කිසි වැරද්දක් කරාට පස්සේ ඒක සාමාන්‍ය දෙයක්. අපේ රටේ සාමාන්‍ය දෙයක්. අපේ රටේ මුළු ලෝකෙ උනත් කාට උනත් සාමාන්‍ය දෙයක්. හැබැයි ඒකට චුට්ටක් ඉවසන්න බලපන්. පිහියකින් ගහන්න ගියාට පස්සේ මේ මිනිස්සයා පිහියෙන් ඇනලා මේ මිනිස්සු මැරුණොත් ඒකේ ඵල විපාක ඔබම තේරුම් ගත යුතුයි. එහෙනම් ජය වේවා. මම රෝකිත් කැලුම් subscribe කරලා නැති අය දැම්ම subscribe කරලා තියාගන්න bell icon click කරලා තියාගන්න මේ වගේ දේවල් දැක්ක ගමන් අනිවාර්යෙන් උඹලට අරන් එන්න මම සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් හැම වෙලාවෙම කතා කරන්න යන්නේ නැහැ. වීඩියෝ දැක්කොත් අනිවාර්යෙන් අරගෙන එනවා. වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්න comment කරන්නත් අමතක කරන්න හදන්න. මේ වගේ උන්ට මොන වගේ දේවල්ද කියන්න තියෙන්නේ? සමාජෙට මොනවද දෙයක් දෙන්න තියෙනවද? දෙන්න තියෙනවා නම් අදහසක් විතරක් දාගෙන යන්න.